මිනිස් භවයක් නොලබන කෙනෙකුට රාත්‍රියේ ජීවත් වෙන්න බැයිද? මිනිසුන් නොවන එහෙත් ජීවීන් වන බොහෝ කොටස් රාත්‍රියේ නිදහසේ ජීවත් වෙනවා. අකුරු මේ ලියන්නේ. එකිනෙකාගේ මොහොන නොපෙනෙන මහා ඝන රාත්‍රියක මිනිස්සු ඔබ මොබ යන්න බයයි. ඒ මිනිසුන්ගේ ස්වභාවය. හැබැයි රාත්‍රියට බය නැති මිනිස්සු රාත්‍රියේ ජීවත් වෙනවා. රාත්‍රියේ මිනිස්සු විතර ජීවත් වෙන්නේ. මිනිස් භවයක් නොලබන කෙනෙකුට රාත්‍රියේ ජීවත් වෙන්න බැයිද? මිනිසුන් නොවන එහෙත් ජීවීන් වන බොහෝ කොටස් රාත්‍රියේ නිදහසේ ජීවත් වෙනවා. ඒ උදවිය මිනිස්සු වෙනුවෙන් එක එක වැඩ කරනවා. අපි ඒ ගැනයි අද කතා කරන්නේ. අපි ආවේ අවිස්සාවේල්ලෙන් කෑගල්ල පාරේ රුවන්වැල්ල පහු කරා, කරවනැල්ල පහු කරා, අඟුරුවැල්ල පහු කරා. එහෙම ඇවිත් සුන්දර ගම්මානයකට ආවා. මේ ඉන්නේ චේතිය කුරුප්පු ආරච්චි මහත්මයා. මොකද්ද මේ ගම්මානේ? මේක මත්තමගොඩ. චේතියයි මම තොප්පිය දාගෙන හිටියට කමක් නැද්ද? කමක් නැහැ. මොකද මේක දෙවියන් වහන්සේ නැත්තම් දෙවියන් හා කරන සාකච්ඡාවක් මිසක් වැඩසටහනක් මිසක් සාමාන්‍ය එකක් නෙමෙයි. අපි උන්වහන්සේ වැඩියට පස්සේ ගලවමු. හරි. ඔබතුමා මට යෝජනා කරන්න සම්පත් දැන් තොප්පිය ගලවන්න කියලා මම ගලවනවා තොප්පිය. දැන් ඔබතුමා කවුද? මම වෘත්තියෙන් විදුලි කාර්මිකයෙක්. මේ ගැන අත්හදා බලන කෙනෙක්. මේ ගැන කිව්වේ කොයි ගැනද? අදෘශ්‍යමාන බලවේග. අන්න මාතෘකාව. මේ රාත්‍රිය අදෘශ්‍යමාන බලවේග ප්‍රිය කරනවා. ඒ බලවේගවල අවශ්‍ය ආකාරයට ජීවත් වෙන්න. රාත්‍රියේ ඒ තරමටම ඒ බලවේග වලට සුවයක් ගෙන දෙනවා. චේතියයි එතකොට අදෘශ්‍යමාන බලවේග කියලා ඔයා හඳුන්වන්නේ මොනවද? එතකොට මේ යම්කිසි භූතාත්මයක්, දේවාත්මයක් ගාව වැඩ කරන භූතාත්මයක්, ඒ වගේ ආත්ම තමන්ගේ ඥාතීන්ට උදව් කරනවා. ඒ වගේ ආත්ම තමයි මේ ස්ථානයේ. දේවාත්ම ඔයා ගාවට එනවද? නෑ. දේවාත්ම මිනිස්සු ගාවට එන්න අමාරුයි. කවදාවත් එන්නේ නැහැ. නෑ. ඒගොල්ලෝ එවන්නේ ඒගොල්ලන්ගේ යට ඉන්න කට්ටිය. අන්න ඒකයි. මෙන්න මේක ඔබ වහවහ තේරුම් ගන්න. දේව ආත්ම කෙලෙස් පිරි අපිරිසුදු මිනිසුන් ළඟට එන්නේ නැත. දේව ආත්ම යනු අතිශය පාරිශුද්ධ කිසියම් ප්‍රපංචයක්. මේ ප්‍රපංචය අපිරිසුදු තැන් වලට එන්නේ නැත. එකෙන් කියන්නේ සමස්තය අපිරිසුදු කියන එක නෙමෙයි. දැන් අවුරුදු 12කට මෙපිට කරපු ඕනෑම හොරකමක් අල්ලන්න පුළුවන් ක්‍රමය මෙන්න. මේක නීති පොතේ නෑ. මේක දණ්ඩ නීති සංග්‍රහයේ නෑ. මේක සිවිල් නඩු විධි විධාන සංග්‍රහයේ නෑ. මේක පොලිස් පොතේ නෑ. මේක සුප්‍රීම උසාවියේ නෑ. මේක කොහෙවත් නෑ. මේක තියෙන්නේ අද්භූත ආත්ම සහ බලවේග සමගින් ගනුදෙනු කරන මේ මිහිමත නිෂ්පත්තිය ලැබූ ඇතැම් මිනිසුන් ළඟ. දැන් චේතිය අයියා මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අපි මේ කරන්නේ පිස්සුවක්. මේවා ඇයි ඕස්ට්‍රේලියාවේ නැත්තේ? මේවා ඇමරිකාවේ නැත්තේ ඇයි? මේවා එංගලන්තේ නැත්තේ ඇයි? ඇයි මේවා දියුණු රටවල නැත්තේ? ඇයි මේ ශ්‍රී ලංකාවේ විතරක් මේ දේවල් කතා කරලා මිනිස්සු ආලෝකයෙන් අඳුරට යවන්නේ කියලා මේ වර්තමාන සමාජයේ තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරන ඇතැම් ලදරුවන්ට හිතෙන්න පුළුවන්. මොකක්ද ඔයාලට දෙන උත්තරේ? මම හිතන්නේ ඒක දෙන උත්තරේ තමයි දැන් පිටකටවල අවුරුදු 12ක් විතර වෙනකොට ළමයා වෙන් කරලා වෙනම තැනකට දානවා. අම්මා තාත්තා සම්බන්ධ නැති වෙනවා. නමුත් අපේ ඥාතීන් අපිට මැරුණත් තමන්ගේ පැත්ත බලලා මේ මුන්ට කොහොමද මේක කරන්න කියලා ඒ අදුෂ්‍යමාන තැන්වල ඉඳන් උනත් උදව් කරන්න ගන්න. ඒ විතරක් නෙමෙයි මේ ලංකාවේ ශක්තිය මේක. මේ ලංකාවේ ශක්තිය දැන් ඒ මිනිසාට ගැළපෙන ශක්තියක් තියෙනවා. ඒ භූමියට ගැළපෙන ඒ භූමියට අදාළ වෙන ශක්තියක් තියෙනවා. මේ රටේ ශක්තිය මේ රටේ මිනිස්සු මේක හොයාගත්තා. අතීතයේ මේකෙන් ඵල නෙළුවා, ප්‍රයෝජන ගත්තා, සත්‍ය පසක් කරගත්තා. දැන් අපි සරලවම කාරණේට එමු චේතිය අයියා. අපි කරන්නේ අද කනප්පුවක් ඇවිත්වනවා. එතකොට මේ අජීවී වස්තුව කකුල් 3කින් හෙබි කනප්පුව අපි අද මේ මැදියම් රැයේදී මේ කනප්පුව ඇවිද්දවලා ඔබට පෙන්නනවා අදෘශ්‍යමාන බලවේගවල සත්‍යතාවය. ඔබට පුළුවන් තීන්දුව කරගන්න පිළිගන්නවද නැද්ද කියන එක. අපි ඔබට යෝජනා කරන්නේ නැහැ පිළිගන්න කියලා. අපි ඔබට යෝජනා කරන්නේ නැහැ පිළිගන්න එපා කියලා. බුද්ධිමත් ඔබ මනසට ආමන්ත්‍රණය කළා අහගන්න මොකද්ද තීරණය කරන්න කියලා. මුලින්ම මොකද්ද කරන්නේ? ඉස්ලාම කරන්න තියෙන්නේ කනප්පුව සකසන්න. සරසන. ඔව්. උවක් මලකින් සකසලා කතු රෙදිපටියක් අරගෙන එයාව ලස්සනට අඳවන්න. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු.
මේකද පළවෙනි කාර්යය. ඔව් මේක තමයි ඉස්සලාම අපි මේක පිරිසිදු කරන්න ඕනේ. කනප්පුව කහ වතුරෙන් අපි පිරිසිදු කරන්න ඕනේ. චේති අයියා මේ කනප්පුව හදලා තියෙන ලීය මොකද්ද? මේක කොහොම ලීයක් අරගෙන එන ගහන්න නැතුව තමයි මේක හරි ගස්සලා තියෙන්නේ. ඒ කියන්නේ යකඩ යන කිසිම සම්බන්ධ කරන්න බෑ. එතකොට මේ කනප්පුවේ කකුල් රැඳෙන්නේ මොන ඇනවලින්ද? ලී යන වලින්. ඒ කොහොම ලීයෙන්ම තමයි එන හරි ගස්සලා තියෙන්නේ. ලීයෙන්ම එන හරි ගස්සලා තියෙන්නේ. ඒ අතකතුරට සුදු හඳුන් රත් හඳුන් වලින් එන තියලා තියෙනවා වටේටම. පුවක් ගහකින් කපාගත් අලුත් පුවක් මලක්. පුවක් මල කපා ගන්න ක්‍රමයක් නැහැනේ. නෑ ඒක ක්‍රමයක් නෑ. මේකට බඳින්න පුළුවන් සයිස් එකට තමයි අපි කපාගන්නේ. උඩ තියන්න පුළුවන් සයිස්. දැන් මේක තමයි සරසන ක්‍රමය. ඊට පස්සේ අපි මේක පච්ච වඩමකින් ලස්සන්ට වටේ මෙයාට අන්දන්න ඕනේ. දැන් මෙතන කටයුතු අවසන්. ඊට පස්සේ අපි දේව සමාගමට ආගමන කරන්න කලින් ඒ දෙවිගොල්ලන්ට පහන් පත්තු කරන්න ඕනේ. දැන් අපි තව සුළු වේලාවකින් මේ කනප්පුවට අත තියනවා. එතකොට චේති අයියා අදාළ අවතේව ටික කරනවා. ඊට පස්සේ අපි බලනවා මේ අජීවී වස්තුව කොහොමද ගමන් කරන්නේ කියලා. මුලින්ම අපිට ආවට ගියාට එහෙම අත තියන්න පුළුවන් කමක් නැහැ නේද? අපි ඉස්සෙල්ලාම කහ වතුරෙන් අත හොදලා පන්සිල් ගන්න ඕනේ. පන්සිල් ලැකන් තමයි අත තියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සාදු ගම්බා සිදු සූනේද රාජෝත්තන් වහන්සේ වහන්සේ නන්දම බතු යහතින් දිස්ත්‍රික්කස්ත වලවස්ත කරන මේ ස්ථානෙටත් කබල හැම දේව මාලිගාවට යහතින් දිස්ත්‍රික්කස්ත කරන මේ ස්ථානත් නැස්ත්‍රිය වහන්සේගේ මේ ස්ථාන දිස්ත්‍රික්කස්ත ආසත් කරනවා සාදු සාදු මගේ සිතට වහන්සේලාට සියලුම මගේ ඥාතීන්ටත් මේ ස්ථානට වඩින්නේ කියලා මා කතා කරනවා ඕනෝ කදම පොදොස්සක් ඕනෝ පදමාන කොන දොරසල් සුන් පිපාන නොසුන් පිපාන පදමාන කන්දේ සිත්පන්ද වාන්දිස්තික නල්ලද සම්මා බණ්ඩාරේ වඩින්න බණ්ඩ වහන්සේ අපාද දහසක් වැඩි කෝටයක් වැඩි තිබ්බත් වහන්සේ වඩින්න ගම්බා සිත් සුන් දේශනට අවසරද වඩින්න වහන්සේ සීමසු නමෝ රාම කන්ද සේනා සමාගම පරිගන්තම්මානි කන්ටක් කොටි මංගල නමෝ නම සීසේ පංචකෙනි උදිනා වන්දන උතුගාන සුනම වඩින්න බණ්ඩ වඩින්න අමාමෑණි ලෞතුරා පුරාණ නමස්කාර කරන්න බෑන වැඩලා ඕනෝ පදමාන කොන දොස්රෙන් සුන් කිපාන නොසුන් කිපාන නොසුන් තාන ගන්න වඩින්න එන්න ගමන් කරන්න බෑ ගමන් කරන්න මේ වෙන්නේ මේන ආත්මය තමන්ගේ ගෞරවණීයට පාත්‍ර පිරිතවුන් වහන්සේලා ඒගොල්ලන්ට নমස්කාර කරනවා වයින්ඩ් වන් ඉදිරියට අමාමයි ලෝතුරා බුදුන් වහන්සේ නමස්කාර කරලා ගම්බල් සූනදිරා නමස්කාර කරලා ගමන් කරන්න බලන්න
ෂාන් ඔයාලට මොනවද දැනෙන්නේ? මගේ අත වෙවුලනවා. අත වෙවුලනවා. රත් වෙලා වගේ ඇලිලා වගේ තියෙන්නේ. කනපොඩ ඇලිලා අත වෙවුලනවා. ඔබට ඊට වඩා මොනවද දැනෙන්නේ? දැනෙන්නේ කියන්නේ දැන් හුස්ම ගන්නවා වගේ. තව කෙනෙක් එක්ක කතා කරනවා වගේ සම්බන්ධ වෙලා වගේ දැනෙන්නේ. කියන්නේ කියන්න එක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අමුතුම හැඟීමක් තමයි ඉන්නේ කියන්නේ. එතකොට මේ කාරණේ අපි බලන අයට ප්‍රත්‍යක්ෂ කරන්න ඒගොල්ලන්ට විශ්වාසය ඇති වෙන ආකාරයට ඇඟිල්ලක් තියලා බලමු. ඇඟිල්ලක් තියලා බලමු. දැන් අත තිබ්බොත් නේ කෙනෙකුට හිතෙන්න පුළුවන් අතින් මෙහෙම කරා කියලා. හැබැයි ඇඟිල්ලෙන් කරන්න බෑනේ මේ වැඩේ. දෙවතාවුන්ස් වෙන්නුම් කරන්න ඔබ වහන්සේ. කකුලක් උස්සලා. දැන් ෂාන්ට අතින් බලයක් යොදන්න පුළුවන් කමක් නැහැ. ඕන්නවා පදමාන කුමාර දොළොස්වක සොනුන්ගේ පාරේ නුසුන්ගේ පාරේ පදමාන චන්ද්‍රිස් සන්වන්ලි සිවාසු විශ්වවිද්‍යාලයේ වෙන්සිකානේ බලවලු දැන් ෂාන් ඔයාගේ ඇඟ ගැහෙන්නේ මේ විදිහට. මට හිතෙනවා මේ දෙවියන් සෝනාසේ වැඩලා නින්නේ. ඒ කියන්නේ මට බලේ යොදවනවා ඇඟින්. ඒ කියන්නේ මගේ ඇඟට ඇවිල්ලා තියෙන්නේ. මට තේරෙනවා මට ගැහෙනවා. ඒ කියන්නේ මට කියන්නේ ඒක තේරෙන්නේ නැහැ. හිතා පැහැදිලිවම ඔබ වටහා ගන්න මෙහෙම ශක්තියින් මේ ධරණී තලය තුල තිබෙන බව. හිතා පැහැදිලිවම ඔබ වටහා ගන්න මෙවැනි ශක්තියින් මානවය පාවිච්චි කරලා යම් දේවල් සිදු කළ බව. දැන් මේ ෂාන් ඇඟිල්ල තියලා විතරයි. හැබැයි ෂාන්ගේ ඇඟිල්ලත් අරගෙන කනප්පුව ඇවිදගෙන යනවා ඉස්සරහට. කවුද මේ කනප්පුව ඇවිද්දවන්නේ? ෂාන්ට අතින් බලයක් යොදලා මේක කරන්න පුළුවන් කමක් නැහැ. ෂාන් ඇඟිල්ල විතරයි තියලා තියෙන්නේ. සිමසු නමෝරාම කන්ද සේනා සමාගම වඩිගන්තම් මණිකණ්ඨ කොටිමංගල නමෝ නමः සීසේ පන්ති විදුණා වන්ද නතුමාන් සූර්යන් පාදක නමෝ නමः වෙනු ගන්න බෑ හරි උසන්න පුළුවන් වහන්සේ පුළුවන් අර වෙන්නේ හරි වාර යනවා කනප්පු පුළුවන් දෙයක් මට ලොකු පිනක් ඔබ වහන්සේ කල්පයක් පින් අයිති වෙන්න ඕනේ මගේ ගුරු දෙමාපියන්ටත් මේ පින් අයිති වෙන්න ඕනේ ගමන් කරන්න ඔබ වහන්සේ පුළුවන් මේ ප්‍රාණකරුත් එක්ක ගමන් කරන්න මේ ඉන්නේ අපේ කැමරා ඇසිස්ටන්ට් මල්ලි මේ ඔයාට මොකක්ද දැනෙන්නේ? අත වන්න නැතිලාදී ඈ අත වන්න නැතිලාදී දැන් ඔයාගේ අතත් විවරණ ස්වභාවය තියෙනවනේ. ඔයාගේ අත පල්ලෙහාට අල්ලගෙන වගේ තියෙනවද? ඇලිලා වගේ තියෙනවද? ගමන් කරන්න දෙවලා පුළුවන් ගමන් කරන්න පෙන්නුම් කරන්න ඔබ වහන්සේගේ බලය ඉරාත් කාලයක් සිංහලයන්ගේ තිබිච්ච බලයක් ඔබ වහන්සේ පෙන්නුම් කරන්න මට බොහොමත් ආඩම්බරයි මට දැන් තේරෙන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා නේද බය වෙන්න බා ඒ කියන්නේ ඔයාට අවබෝධයක් නැහැ නේ? අංග ගහනවද බය වෙන්න බා අයි අත තියාගෙන ඉන්නේ මෙතන. ඈ? ඔයා බයයිද? නෑ නෑ අත වෙවුණා ඒ කියන්නේ අත වේගෙන් විවරනවද? හරි ගමන් කරන්න පුළුවන් ගමන් කරන්න ප්‍රාණ ගන්න අරන් ගමන් කරන්න දෙවතාවුන් ඔබ වහන්සේ පුළුවන් ගමන් කරන්න ඉදිරියට ගමන් කරන්න මේ ප්‍රාණය අරගෙන ওই අලුත් ප්‍රාණකරුත් එක්ක ගමන් කරන්න යන්න ඉදිරියට ගිහලා බුදුරජාණන් වහන්සේ නමස්කාර කරන්න පුළුවන් ගමන් කරන්න බොහොම හොඳයි ඔබ වහන්සේට කල්පයක් පින් අයිති වෙනවා මේ වගේ දේවල් කරනවාට අනිත් කකුලක් ගන්න හරි යන්න දෙවතාවුන් වහන්සේ බොහොම පින් ගමන් කරන්න පුළුවන් නම් පඩිපෙළ නැගලා පෙන්නුම් කරන්න. බා මොනවක් කරන්න එපා මන්නේ පඩිපෙළ නගිනවා නිකන් ඈ. දෙවලන් නගින්නේ පඩිපෙළ. බුදුන් වහන්සේගේ බුදු කුටියට ඇතුල් වෙන්න ඔබ වහන්සේ. ගමන් කරන්න. පුළුවන්. බලේ අරගෙන හරි. ගමන් කරන්න. පඩිපෙළ නගින්න ඔබ වහන්සේ. ඔබ වහන්සේ මේ මා කරා අද දිනස්සේ මම කරා කුසල් කරන ඔබ වහන්සේට අනුමත දන්වනවා
ගමන් ගන්න. අනිත් කකුලත් යන්න උඩට. මේ ඉන්නේ සිව්හෙල ටීවී එකේ කැමරාව අතේ තියෙන හෂාන් පෙරේරා. හෂාන් මේ ඔබට මොනවද වෙන්නේ? තනිකන් ඇහිලා මේකට ඇලිවිලා වගේ තියෙනවා වගේ තමයි දැනෙන්නේ. කරපු. ඒ කියන්නේ සාමාන්‍ය ඔබේ අතට වඩා වෙනසක් ඔබට තේරෙනවද? මගේ අත වෙන කවුරු හරි පාලනය කරනවා වගේ තමයි දැනෙන්නේ. ආදී මිනිස්සු මේක පාවිච්චි කරා හොරු අල්ලන්න. ඔව්. ඒ කියන්නේ මොනවා හරි දෙයක් දැන් අපිට කිසිම සලකුණක් නැහැ. ගත්තු සලකුණක් දැක්ක කෙනෙක් නැහැ මොකවත් නැහැ. නමුත් මෙයා ගිය තැන බඩුව ගේන්න යන්න පුළුවන්. අවුරුදු 12කට මෙපිට කරපු ඕනම හොරකමක් අල්ලනවා කියලා තමයි කියන්නේ. මේ වන විට අපේ සිව්හෙල නිෂ්පාදක කණ්ඩායමේ අපේ කැමරා සහායක මල්ලි කිසියම් සැඟවීමක් කළ තියෙන යම් දෙයක් ඒක දන්න එයා විතරයි. අපි කනප්පුවේ දේවතාවුන් වහන්සේට බාර කරනවා ඒ සැඟ වූ භාණ්ඩය අපට සොයා දෙන හැටියට. අපි බලමු කොහොමද ඒක හොයන්නේ කියලා. ඔබ වහන්සේට දැන් තියෙනවා මේ සම්පත් මහත්තයත් එක්ක ආපු ඒ මල්ලි යම්කිසි භාණ්ඩයක් හංගලා ඔබ වහන්සේගේ මේ හිතන්න එපා මේ සත්‍යම. නමුත් මේක අපි ක්‍රමේ හොරු අල්ලන්නේ. අපි මේක මේ යම්කිසි ඇත්ත බලන්න බෑ. ඒ හින්දා ඔබ වහන්සේ ගමන් කරලා ඒ බලන්න මොකද්ද හැංගුවේ කියලා මට පෙන්වන්න මොකද්ද හංගලා මම දන්නෙත් නෑ. මොකද මේ සත්‍යය අපි ලෝකෙට කියන්න ඕනේ. ඇත්ත වශයෙන්ම ඔබ වහන්සේ නියම සත්‍ය පෙන්වු කරන්නේ ඒ ස්ථාන කියලා අපි කවුරුත් දන්නේ ඒ මල්ලි විතරයි දන්නේ මොනවද හැංගුවේ කියලා. ඔබ වහන්සේ කියලා පෙන්වන්න මෙන්න මේකයි හංගලා තියෙන්නේ කියලා ගමන් කරන්නේ. ඒතකොට ෂාන් මල්ලි ඇඟිලි දෙක විතරයි නේ තියාගෙන ඉන්නේ. ඇඟිලි දෙක. වඩින්න. ෂාන් මල්ලි අත තියන්න එපා ඇඟිල්ල විතරක් තියාගෙන ඉන්න. අන්න හරි. ඇඟිල්ල පාවිච්චි කරලා Tamanට ඕනෑ විදිහකට මේ කනප්පුව මෙහෙවන්න පුළුවන් කමක් නැහැ. ගමක් නැහැ. කවුරු හරි එහෙම හිතනවා නම් ඇඟිල්ල පාවිච්චි කරලා මේ ශාන්ත ඕන විදිහේ මේ කනප්පුව මෙහෙවනවා කියලා ඒක අසත්‍යයක්. කනප්පුව තමයි මේ විදිහට ගමන් කරන්නේ. ඊට සමීපව පෙන්වන්න හෂාන් පුළුවන් නම් මේ ශාන් මල්ලි තියලා තියෙන ඇඟිල්ල විතරයි. ශාන් ඇඟිල්ල විතරක් තියාගෙන ඉන්න. මේ යන්නේ නැති වුණු භාණ්ඩය සොයාගෙන සංගවපු භාණ්ඩයේ තියෙන තැන පෙන්වන්නයි මේ විදිහට මේ කනප්පුව ගමන් කරන්නේ. මේ කනප්පුව යන්නේ චේති අයියට ඕන දිහාටවත් ශාන්ට ඕන දිහාටවත් නෙවෙයි. කනප්පුවට වැඩ ඉන්න මේ දේවතාවුන් වහන්සේ දකින්නවා මේ භාණ්ඩේ කොතනද සංගවා තියෙන්නේ කියලා. ඒ භාණ්ඩේ සොයන්නයි මේ විදිහට මේ කනප්පුව ගමන් කරන්නේ.
ශාන් මොකද? අමාරුද? ඒ කියන්නේ දැන් කනප්පුව එතන ඇවිල්ලා නතර වෙනවා. ඇචේති අයියා? ඔව්. කනප්පුවේ කකුල ඒක ඒ කිරි හට්ටිය උඩ තියෙනවා. ඔව්. හරි. අපි බලමු. මේ කිරි හට්ටිය උස්සලා බලන්නද? ඔව්. හරි. මේ තමයි අපි සංගවපු භාණ්ඩය. මේ අපේ කැමරා සහායක මල්ලිගේ ඔරලෝසුව මේ. ඒතර මල්ලි මේක මෙතන තිබ්බේ. මල්ලි විතරයි දන්නේ මේක මෙතන තිබුණ බව. අපි කවුරුත් දන්නේ නැහැ. දැන් මෙන්න මල්ලි ඔරලෝසුව. මේ වහන්සේට අනේක වාරයක් ස්තුතියි. ඒ වාට අතුරුක් වෙලා දැන් මේ ලියනවනේ. ඔව් ලියනවා. කවුරුත් හිතනවා මේ ශාන් මේ වැඩේ කරනවා කියලා වහම ඒ සිතුවිලි වෙනස් කරගන්න. ශාන්ටවත් ශාන් ඔයාට ඔයාව පාලනය කරන්න පුළුවන්ද? ඈ? මේ කනප්පුව අකුරු මේ ලියන්නේ. ඉතින් සයන්න පොගයි. කෙතේ මේ ලියලා දෙන සයන්න. කොලේ හරි නෑ මෙතන අයි මෙතන ගම කොලේ නෑ යන්න බෑ හරි මෙතන එයා කියන්නේ දෙන්න ගන්න කියලා අර කියලා කොට කුසන්නේ දැන් හොයාගන්න බෑ අක්කෝ මොනවද කියලා මේ අයියේ මේ පොට්ටක් වද දැන් ඉතින් හරියට කියව ගන්න හරියට කියව සා පා සම්පත් और කියන්නේ මෝ ක මොකද ක යා මොකද කියන්නේ? ඔයාගෙන් අහනවා දැන් මොකද කියන්නේ කියලා. ඔව්. දේවතන් වහන්සේ මට ඔබ වහන්සේ පිළිබඳව මගේ හිතේ අප්‍රමාණ භක්තියක්, ගෞරවයක්, විශ්වාසයක් තියෙනවා. ඇයි ඔබ වහන්සේ මගෙන් එහෙම අහන්නේ? ඕ අද
මේ ඔබට ආදරේ. ඒ කියන්නේ දේවතුන් වහන්සේ මට කියනවා මට ආදරේ ආදරේ කියලා. මං ඇහුවොත් දේවතාවුන් වහන්සේගෙන් ඇයි ඔබ වහන්සේ මට ආදරේ කියලා කියන්නේ කියලා උත්තරයක් දෙයිද? දැන් ෂාන් ඔබට පාලනය කරගන්න බැයිද? හරි කමක් නැහැ. අපි ලියන්න දෙමු. දැන් මේ ආකාරයට කනප්පුව මේ සිංහල අක්ෂර මාලාවේ කනප්පුවට අවශ්‍ය වචනයට අදාළ අකුරු ටික පෙන්නනවා. මේ කනප්පුව මට පෙන්නනවා සම්පත් ඔබ මොකද කරන්නේ? ඔබට ආදරේ කියලා මේ කනප්පුව මට සංඥා කරනවා, සංනිවේදනය කරනවා. මමත් ඔබට ආදරේ. එය නි සා ආ කියන්නේ ඔයා එයාට ගොඩක් භක්ති ඒ හින්දා තමයිලු ඔයාට එයා ආදරේ. ඔයාට ලොකු භක්තියක් තියෙනවලු දේවතාවුන්සට. ඒ හින්දාලු ඔයාට ආදරේ. අහන්නේ රටේ අනාගතය මොකක් වෙයිද කියලා. පෞරාණික පිහිට. ඒ කියන්නේ අපේ මේ වගේ දේවල් තියෙනවානේ. ඒ වගේ ආධ්‍යාත්මික බලවේග මුදුන්පත් වෙනවා. ඔය කකුල පාග ගන්නකො පොලේ. අල්ලලා අවශ්‍ය හසුකම් සලසන්න බෑ. පිහිට කතරගම දෙවියන් සියලු දෙවියන් මේ සියලු දෙවියන්ගේ මේ පිහිට මේ රටට තියෙනවා. දැන් ටිකදී අයියේ දැන් මෙය මෙපමණත් දේවල් කරද්දී කවුද මේවා කරේ? කවුද මේවා හොයාගත්තේ? මේවා ඇත්තටම මේ අපේ මෙතනින් එහාට මම හිතන්නේ මන් හිතන්නේ අපේ රාවණ රජුගේ කාලේ යනකම් යනවා මේවා. ඇති ඒක ප්‍රමාණවත්. හොඳටම ප්‍රමාණවත් ඒ පිළිතුර. රාවණ රජතුමාගේ කාලේ දක්වා මේ දේවල් දිව යනවා. උන්වහන්සේ ඉන්න තැනකින් උන්වහන්සේට ටෙම්පේ සම්මෝලන් වෙන්න ඕනේ. මේ ශාස්ත්‍ර අපිට ඉතුරු කරාට කතා කරන්න විතරයි බැරි. කියන දේවල් ඔක්කොම මේ පොලේ තියෙන අකුරු වලට කකුල තියලා පෙන්නලා ඒ වචනේ අදහස අපිට කියව ගන්න ඉඩ සලස්සනවා. ඇත්තටම කතා කරන්න විතරයි චේතය බැරි. ඇත්තටම ගෙදර සමාජිකයෙක් වගේ තමයි ඉන්නේ. අපිට මොනවාරි කාටද මොනවාරි නිකන් පොඩ්ඩක් අහන්න දැවුනොත් අපි අහනවා මොකද සම්පූර්ණ කරන්න ඕන විස්තරේ කියමු. ඒ ඔයගොල්ලෝ දාස කරනවා. කනප්පුවේ ගුරුකමේ తত্ত্বය ඔන්න ඕකයි. දැන් මේ දේවල් පිළිබඳව විශ්වාසය ඇති කරගන්න හෝ නැති කරගන්න එක ඔබට බාරයි. අපිට මේ පිළිබඳව 95ක් නෙවෙයි 100%ක්ම විශ්වාසයක් තියෙනවා. මොකද අපි වසර ගණනාවක් තිස්සේ මේ දේවල් හොයනවා, ඒ තැන් වලට යනවා, ඒවා ප්‍රායෝගිකව අත්හදා බලනවා. අපේ ඇඟට මේවා කාවැදුණා. ඒ නිසා අපේ විශ්වාසය පිළිබඳව අපිට ලොකු ගෞරවයක් තියෙනවා. ඔබට අපි කියන්නේ මේ දේවල් හොයලා බලන්න කියන එක විතරයි. චේති අයියේ බොහොම පිං ඔයාට මේ දේවල් කරන්න තව තවත් ශක්තිය ලැබෙන්න ඕනේ. ලෝකේ කිසිම රටක නැති මේ සිව්හෙලයන්ට පමණක් ආවේනික සිව්හෙලයන් පමණක් ළඟ තියෙන මේ බුද්ධ ආදී උත්තමයන්ට ගරු කරන සිංහලයේ මිනිස්සු ළඟ පමණක් තියෙන මේ ශාස්ත්‍රය රැකගන්න ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනේ. අවසාන මොහොතේ මොකක්ද අපෝ බලන ප්‍රේක්ෂක ආදරණීය ජනතාවට කියන්නේ? මට දැනෙලා තියෙනවා මම හිතන පතන දේ ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. මේ පන්සිල් පද පහතුණු දින බලයෙන් රකින්න සමාජයක් බිහි කරොත් අපේ රට
මින් ඉදිරියට මීට වඩා ස්වයං පෝෂිත වෙලා මීට වඩා බැබලෙක්